මෙන්න මේ තියෙන වෝල් ප්ලග් එක අපි බිත්තියකට හයි කරගෙන මේකෙන් කරගන්න පුළුවන් උපරිම ජොබ් එක කරගන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ මේක හයි කරගන්න ඕන කරන බිත්තිය බෙද ගන්න ඕන කරන ඩ්‍රිල් කටුව මේකට ගැලපෙනම ඩ්‍රිල් කටුව සහ මේකට අපි පාවිච්චි කරන ස්ක්‍රූ නේල් එක මේකට ඉතාමත්ම ගැලපෙන එකක් විදිහට තෝරගන්න. මේ සයිස් එකට මේකේ අපි ගහලා තියෙනවා 7 කියලා. ඒ කියන්නේ මේක මිලිමීටර් 7 වෝල් ප්ලග් එකක්. මේ වෝල් ප්ලග් එක බිත්තියට හයි කරගන්න අපි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන හැමර් ඩ්‍රිල් කටුව එහෙම නැත්නම් නෝමල් ඩ්‍රිල් කටුව ওই දෙකෙන් එකක් අනිවාර්යෙන් මිලිමීටර් 7ක වෙන්නම ඕනේ. ඊට වඩා එකක් වැඩි වුණොත් මේක ලූස් වෙනවා. ඊට වඩා අඩු වුණොත් මේක හරියට බිත්තියට බස්ස ගන්න බෑ. ඒක අනිවාර්ය දෙයක්. ඒ වගේම තමයි මෙන්න මේ පේන සිදුරේට වැඩිය ඕනෑවට වඩා ලොකු වෙලත් බෑ මේ ස්ක්‍රූ නේල් එක පොඩි වෙලත් බෑ. ඒ නිසා ඒකට ඕන කරන්නේ මිලිමීටර් 7 මේ ස්ක්‍රූ නේල් එකක් තමයි ඕනේ. එතකොට මෙතනින් උඩට මෙන්න මෙතනින් උඩට හයි වෙන බිත්තියට මේ අතට වැදිලා හයි වුණාට පස්සේ ඇනේ දාලා අපි හයි කරන මොනවා හරි කොටසේ යන ඉඩට බලලා එතනින් එහාට කොච්චර යූස් වෙනවද කියන එකත් බලලා තමයි අපි අනිවාර්යෙන් ස්ක්‍රූ නේල් එක තෝරගන්න ඕනේ. මේ හැම ගහලා තියෙන රෝල් ප්ලග් එකකටම යූස් කරන්න ඕනේ. අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දේ තමයි මිලිමීටර් 7 ඩ්‍රිල් කටුව සහ මිලිමීටර් 7ෙන්ම මේකට ගැලපෙන ස්ක්‍රූ නේල් එක තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව මේක මොන විදිහින් පාවිච්චි කරත් වැඩක් වෙන්නේ නැහැ, බුරුල් වෙනවා.